ඉතින් අද අපි කතා කරමු දැන් ලංකාව LGBTQIA+ අනන්‍යතා තියෙන ටුවරිස්ට්ලට සේෆ් තැනක් කියන ඒක අර නීතියක් විදියට ගෙනාවනේ. ඉතින් අපේ ගොඩක් කට්ටියට ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවානේ. අපේ කමියුනිටි එක කට්ටියට ඒක ගැන ප්‍රශ්නයක් තිබ්බා. සමහර කමියුනිටි එක කට්ටිය හිටියා ලංකාවේ LGBTQIA+ අනන්‍යතා තියෙන කට්ටියට ආරක්ෂාවක් නැහැ. හැබැයි අපි ෆොරිනර්ස්ට ආරක්ෂාවක් දෙනවද ඔහොමත් අහලා තිබ්බා. දැන් මේක ගැන කතා කරමු. පළවෙනි කාරණේ වල මේක ගැන දැනගන්න ඕනේ. මේ නීතිය ගේන්න කලිනුත් ලංකාවට LGBTQIA+ අනන්‍යතා තියෙන ටුවරිස්ට්ලා ආවා. ඒකේ අඩුවක් තිබ්බේ නැහැ. ඒක වෙනසක් වෙන්නෙත් නැහැ. දෙවෙනි කාරණේ තමයි මේ නීතියෙන් කරන්න යන්නේ මේ ලෝකෙ වටේ ඉන්න LGBTQIA+ අනන්‍යතා තියෙන ටුවරිස්ට්ලා ලංකාවට ගෙනල්ලා ඇදලා දාගන්න එක නෙමෙයි. ඕකේ. තුන්වෙනි කාරණේ තමයි this is a strategic move. ඇයි ලංකාව දැන් ඉන්නේ ලංකාවේ ආර්ථිකය ලංකාවේ ඉකොනොමි එක ගොඩනගා ගන්න සංදිස්ථානයක. ලංකාවේ ඉකොනොමි එකට ප්‍රධාන වශයෙන් බලපාන ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ඩස්ට්‍රි එක මොකද්ද? ටූරිසම් ඉන්ඩස්ට්‍රි. එතකොට ලංකාවේ LGBTQIA+ අනන්‍යතාවට සේෆ් රටක් කියන ලේබල් එක ලෝකෙට යනවා කියන්නේ ඒක බලන්නේ LGBTQIA+ අනන්‍යතාව තියෙන ටූරිස්ට්ලා විතරක් නෙමෙයි. ඒක non community touristලත් බලන non community foreigners-ලත් බලන. මොකද ඒකෙන් කියවෙනවා ලංකාව කොච්චර stereotypical conservative රටක් වුණත් ලංකාව කොච්චර open minded ද කියන එක. and ඒ open mindedness එකට තමයි touristලා වැඩිපුරම කැමති. so it's a strategic move for the Sri Lankan economy. එතනින් යාට කියන්න දෙයක් නැහැ ඔක. okay